දවසක් ඔයාලා හැම දිනාටම ඉතින් ඔයාලත් හොඳින් ඇති කියලා මම හිතනවා. මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි මම මගේ ලුණු පහනත් පත්තු කරගන්නවා. වතුර කේතරෙත් ලිපේ තියෙනවා. ඔහොම තමයි ඉතින් මම මුලින්ම වැඩ පටන් ගන්නෙ. දෙන්න නැගිටලා මුලින්ම ඒ වැඩ ටික කරලා මම අර උණු වතුර එකක් මුලින්ම ඒක බීලා තමයි ඉතුරු වැඩ ටික කරන්න ගන්නෙ. ඒක ඉතින් කොහොමත් පුරුද්දක් වෙලා තියෙන්නේ උදේම වතුර එකක් බොන එක. ඔයාලත් එහෙම බොනවා ඇති නේද? ඊට පස්සේ තේ ටික ලෑස්ති කරගන්න ඉන්න අයට තේ ටික හදනවා. තේ ටික හදලා බෝතලයට දාලා තියලා තියෙනවා. ඉතින් නැගිටින විදියට ඉතින් එයාලා තේ බෝවිනේ. මං ඊට පස්සේ ඉතින් මගේ ඉතුරු වැඩ ටික ඉතින් කරනවා. ඉතින් හැරේ. මුලින්ම ඉතින් බුදු පියාණන් වහන්සේට ක්‍රියාහාර ටිකක් ලෑස්ති කරනවා. ඒකට ඉතින් හාල් චුට්ටක් අරගෙන ඉතේ තියාගන්න තමයි මේ හදන්නේ. කිරිබතට ලුණු දාලා ඒක හැම තැම්බෙන්න තියෙනවා. දෙන්න නැගිටලා ඉතින් අපි හැමදාම මේ දේවල් කරන්න ඕනනේ. අපේ බුදු පියාණන් වහන්සේට බුදු පහන තියලා ඒ තිව්වට පස්සේ අපිට හිතට දැනෙන සතුට ඒක එහෙම තියෙන ගමන් මම යනවා මගේ බුදු පියාණන් වහන්සේට මල් කඩලා මල් ටිකක් මේ කරගන්න.
ලස්සන මලකුත් පිපිලක් තියෙනවා. ඒක නම් ඉතින් අපේ වත්තේ නෙමෙයි. මම දැන් මේ බුදු පියාණන් වහන්සේට කිරි ආහාර පිළියෙල කර ගන්න ගමන් ඉන්නේ. යමු එහෙනම් අපේ බුදු පියාණන් වහන්සේට කිරි ආහාර පූජා කරන්න. ඔන්න යාළුවනේ මගේ බුදු පියාණන් වහන්සේ. හැමදාම මේ දේවල් මේ විදියටම කරන්න ඕන. ඇත්තටම ගෙදරක සතුට සැනසීම මේ දේවල් කරනකොට අපිට මාරම විදියට ඒක දැනෙනවා. අපේ දරුවෝ උනත් මේ දේවල් බලාගෙන ඉන්නවනේ. ඒකට දරුවොත් මේ දේවල් ආසාවෙන් යාලා මේ දේවල් කරනවා. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saranam gacchāmi. Dhammam saranam gacchāmi. Yampi buddhaṃ saranam gacchāmi. Yampi sanghang saranang gacchāmi. Tatiyampi buddhaṃ. හරිම සතුටුයි නේද? මේ විදියට මේ දේවල් දකිනකොට හිතට දැනෙන මාරම සතුටක්. ඊට පස්සේ මම්මගේ කුරුල්ලන්ට කෑම දෙන ලෑල්ල ඔය. මම ඉතින් හැමදාම බුදු පියාණන් වහන්සේට බුදු පහන තියලා මේ විදියට කුරුල්ලන්ට කෑම වතුර ටික තියෙනවා. එයාලා ඇවිල්ලා ඉතින් ඕක කනව දැක්කම මට මාරම සතුටුයි. මං සතුටු වෙන්නේ ඒ දේවල් දිහා බලලා. එහෙනම් යාළුවනේ ඔය විදිහට තමයි මං මගේ දවස ලස්සන කරගන්නේ. ආයිමත් හම්බ වෙනකන් ඔයාලට බුදු සරණයි.